ප්‍රගතියක් තියෙනව නැත්තේ නැහැ. හරි. ඒක නිසා හැමෝගෙම ලකුණු 2ක් 3ක් 5ක් 10ක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඊටාම හොඳ තත්වයක් ඒක. ඉතින් මම කියන්නේ ඔයාලගේ A1 B1 තීරණය වෙන්නේ ලකුණකින් දෙකකින් වෙන්න පුළුවන්. ඒ නිසා අර ඔයාලා කරන වැඩපිළිවෙල අර මම කියපු වැඩපිළිවෙල ඒ විදිහටම කරගෙන යන්න. මේ එහෙම කියද්දි මම මේ බෝඩ් එකේ ලිව්වේ ඔයාලට හේතුවක් ඇතුව මේ මාක් සවායින් කියන මේ දාර්ශනිකය කතාවක් කියලා තියෙනවා. මම මේක ඔයාලට කලිනුත් කියලා ඇති. ඔයාලගේ ජොබ් එක ඇත්තටම අමාරු ජොබ් එකක්. මම කරනවල අමාරු ජොබ් එකක් මම පිළිගන්නවා. මොකද මමත් ඔය තැන ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා ඔය A level කරද්දි පාඩම් කරද්දි ඉතාලම අමාරුයි. හරි කට්ටයි, හරි වෙහෙසයි. හරිද? අනිත් එක ওই කාලේ හිත හීලෑ නෑ. තන තන ඇවිදිනවා. හිතන තැන නවතිනවා. ඉතින් ඒක නිසා ඔය ඔක්කොම දේවල් දරාගෙන පාඩම් කරන එක හරි අමාරුයි. මම පිළිගන්නවා. හැබැයි මාක් තවයි කියලා තියෙනවා. ඔයාලගේ ජොබ් එක අපිටම ගෙම්බෝ කණ එක කියලා. එහෙනම් ඔයාලා කන්න ඕනේ ලොකුම ගෙම්බව මුලින්. පස්සේ තමයි චූටි ගෙම්බෝ කන්න ඕනේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඔයාලගේ ජොබ් එක හරියට කරන්න අමාරුයි තමයි. හැබැයි මුලින්ම අමාරු දේ අපි ඉවර කරලා ඉතියොත් අපිට අනිත් දේවල් ඊසි. ඔයාලා අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ගලක් කුළු ගෙඩියකින් ගහලා පාරවල් 100ක් විතර 101 වෙනි කුළු ගෙඩිය ගහද්දී ඒ ගල කැඩිලා යනවා. ඔයාලට කිව්ව හැකිද ඒ ගල කැඩුනේ 101 වෙනි කුළු ගෙඩි පාරින් කියලා? මම නම් කියන්නේ නෑ කියලා. හේතුව තමයි ඔයාලා ගහපු අර කුළු ගෙඩි පාරවල් 100ම වැදගත් වුණා අර 101 වෙනි පාර කළු ගල කැඩෙන්නේ. ඒක නිසා ඔයාලා ගන්න සෑම පුංචි උත්සාහයක්ම ළමයි වැදගත් විභාගෙට. එක්සෑම් එකට ඔයාලගේ අනාගතයට. ඒක නිසා ඒක ගැන හිතලා මේ වෙද්දි අර ෆෝන් එකට ඇඩික්ට් වෙච්ච තැන්, ගේම් වලට ඇඩික්ට් වෙච්ච තැන්, අනික් දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා වැඩිපුර කාලයක් දෙන්න බලන්න এডুকেෂන් පැත්තට. මොකද මහා කාලයක් නෑ ඔයාලට. හිතන්නේද එක්සෑම්. ඔක මෙහෙ බලද්දි එක්සෑම් එක ළඟට එනවා. දන්නේ නෑ. ඊට පස්සේ කියනවා අයියෝස කාලයක් නෑ. අපි මොකද කරගන්නේ? ඒ නිසා එතෙන්ට යන්න එපා ළමයි. දැම්ම මහන්සි වෙලා පාඩම් කරගන්න.